බොයිස් මචං මේ ව්ලොග් එක ස්කිප් කරන්න එපා. ඔයාලට වගකීමෙන් කියන්නේ අන්තිම වෙනකන් හිටියොත් ලස්සන ලොකේෂන් එකක් පෙන්වනවා අපි. විශ්වාස කරලා ඉන්න මා ලස්සනයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. බම්බාවේ රජමහා විහාරය නෙමෙයි. අපි විහාරයටත් යමු. විහාරයට මේක විහාරයට උඩින් තියෙන්නේ මාතක පැත්තට එන්න. අපි ඊළඟට අපි යන් ওই පැත්තට. වව් මා ලස්සනයි. අපි වාගට මේකේ ෆොටේජස් අපි වෙනම පෙන්වන්න. අපි ඇත්තම කියනවා නම් මේ මා ලස්සනයි. වාගට ඒ ලොකේෂන් අපි හැම පෙන්වන්න ගන්නවා මෙන්න. තමයි කියනවා නම් මා ලස්සනයි. මේකයි අපාය තියෙනවා කියන්නේ අපාය මේක ඇතුලේ තියෙන්නේ. අපායයි මොනවද? දිව්‍යලෝක. දෙකම එක තැනින් දැන තියෙන්නේ. අපාය දිවිල දිව්‍යලෝක යන්නේ. යන් එන අපි ඇතුලට. දැන් ඉන්නේ අපායේ. අර මේ පැත්තෙන් බලන්න. අම්මෝ. බලන්න. මෙහෙන් දැන තියෙන්නේ. ඒ මා ලස්සන නේවා. මෝ ඉන්නවා. වව්. මාක කීයට වේ. වව්. යමකජ්ජුව ඉන්නේ මම හිතන්නේ මෙතන. වව්. මේ මොකද මේ? මේ අපි උඩට යන්න ඕනේ. බොයිස් අපි අතන උඩට යන්න ඕනේ. මා ලස්සනයි අපි මෙතන උඩට යමු බම්බා. මොකද්ද සතර පිරිණි විදි වගේ කිය. ආ සතර කරන්නේ නේ. ඉඳ පෙරලම දිවිලෝකෙ. ආ ඒ අපි යමු. අම්මෝ බංගී. මේ වගේ ලස්සන දැනක් දැක්කෙම නෑ නේ බා. Wow. Bye bye. Ambo, wow. මේක වෙනම ගෙවල් දෙයක් ඈ. චෛත්‍ය උඩ දෙන්නේ. අර
අපි ඉන්නේ උඩම තට්ටුවේ. ඒක වගුව. කොමෙන්ට් වෝයිස් මේ සුන්දර දසුන්ටියක් පගර වෙන්න. එහෙනම් අපි උඩ පන්සල ඒ ටික බලලා ලස්සන බලලා ගග වගනේ ඒ ටික බලන්න යන්නේ අපි එනවා. කිම් බලමු ලස්සන ප්‍රදේශ. වව්. ආගරම් පේනවද දන්න උතන වතුර තියෙනවා මෙන්න මෙතන තමයි ගග වගනේ ඔය ටිකනේ. ඔය ලස්සන ප්‍රදේශය. අපි ඔන්න යන්න ඔය වටේ යන්න. දැන් ඉන්නේ බම්බාව රජමහා විහාරස්ථානයේ ඉන්නේ. අපි මේ ගතියට දැන් යා. අපි අරගෙන හිටියේ බම්බාව විහාර නිකන් පන්සලක් නේ. චෛත්‍ය. ඒක චෛත්‍යත් එක්ක තියෙන පන්සලක්. දැන් මේ දැන් මෙතන එන්ට්‍රන්ස් එකේම තියෙනවා මෙතන. අපි බලමුකෝ. අපි තාම දන්නේ නැහැ අතන මොකක්ද තියෙන්නේ කියලා. චෛත්‍යයකුත් එක්ක තියෙනවා අපි ගිහින් බලමු. නේ නුක ගසුත් එක්ක තියෙන්නේ මා ගස්සනයි. වව්. මා ගස්සන. යම් බලන්න. විහාරය ඇතුලේ ගොඩක් නගින්න දෙනවද දෙනවද? හා? විහාරේ ගොඩක් නගින්න දෙනවද? මේකට අතන මේකට ගිහිල්ලා නෑ. අය වෙන්නේ නැහැ නෝ මේ වගේ වෙන එකයි මම කිව්වේ. වව්. ඕ නේ. ලස්සන. පොඩි කුඩා චෛත්‍යයක් තියෙන්නේ. වව්. මේ පැත්තේ යන්න. මේ මුහුදු වැල්ලව ඊහින් වැල්ල තියෙන්නේ. ඕනේ. අපි යන්න ඕනේ අර ටිකේ විහාරයට යන්න දෙන්නේ. චෛත්‍ය ওই ටික තියෙනවා. අපි යන විහාරයට යන්නේ. යා. දෙන්නේ මෙතනින් තමයි විහාරයට යන්න දෙන්නේ. අපි ගිහින් බලමු ඉතින් ලස්සන ඩියෝරියත් එක්ක. ආර ලොකේෂන්. එතන ගස ගන්න. මම හිතන්නේ මෙතන දානශාලාවක් වගේ ඇත්තේ. අපි එතන උඩට යන්න. ඒ අමා උඩට ගිහින් එන්න. උඩට ගිහින් බා. මාගෙන්න අපි ගිහින් බා. පාගෙන මේ වගේ දැනකට එන්නේ. ඇත්තනේ උතන දානශාලාවක් කියම තියෙන්නේ. මෙතන මේ ඔව්නේ තුරල කරා. මෙතන උතන උඩට යන්න නැත්තේනේ. බලන්න උතන උඩට යන්න නැත්තේ. අපිට එතන උඩට යන්න තැනක් හොයාගන්න බැරුණා. මං හිතන්නේ උඩක් නැද දන්නේ නැහැ. එහෙනම් ආයි මෙතනින් පෙන්නනවා අපි ඔන්න අතන වැව් බණ්ඩේකට අපි පොඩ්ඩක් ගිහිල්ලා චුට් එකක් ඉඳලා එන්න අපි ගෙද ගන්න තමයි හිතන් ඉන්නේ. තව ටිකකින් වැටෙනවා. එහෙනම් අපි අපි දැන් ඉන්නේ වැව් බණ්ඩේ බම්බාව. මේකේ වතුර නැති නිසා නම් පොඩ්ඩක් ඉතින් අවුල් ගිහින් තින්නේ උනාට මෙච්චර වතුර නැතුව මෙච්චර ගස් වෙනා නම් වතුර තියෙද්දි මා ගස්සනක් ඇති.
බස් එක අතනින් පේන්නේ. guys අපි අදට බ්ලොග් එක නවත්තනවා. එහෙනම් මගේ උන්ගේ බස් එකෙන් අපි අදට සම ගන්නවා. bye bye.